Hi, කොහමද? Welcome back to our YouTube channel Devharsh. ඉතින් මේ අවුරුදු සතියෙම මම ගත්ත වීඩියෝස් වල එකතුවක් තමයි vlog එකක් විදිහට අරන් යවලා තියෙන. මුලින්ම ඉතින් අවුරුදු කිව්වහම shopping නොකර බෑනේ. ඉතින් හරියට shopping කරගන්න බැරි වුණා. මොකද මේ අපි 13 වෙනිදා තමයි පරණ අවුරුද්ද තිබ්බේ. ඉතින් නෑ 12 වෙනිදා රෑ තමයි අපි ගියේ. ඇඳුම් ගන්න තින් ඇඳුම් නැහැ තේරිලා. ඉතින් එහෙම තමයි. ඊට පස්සේ අපි 13 වෙනිදා ගියා ගෙදරට. අපි 13 වෙනිදා ගියා උදේම 9 කාලේ ගිහලා ගෙදරට උන බඩු ගන්න. ඒ බඩුත් අරගෙන ඉතින් මහන්සියට කූල් බීම් එකකුත් බීලා මේ මම try කරපු ඉමෝරිච් එකේ අයිස් දෙක මාරම රහයි. මට මම සාමාන්‍ය වෙනිලා ෆ්ලේවර් එකට කැමති කෙනෙක් නෙමෙයි. ඒත් ඒක හරි රහයි. චොක්ලට් එක මට ඊට වැඩිය රහයි. මම හිතනවා එහෙම. ඔයාලගේ කොහොම වෙයිද දන්නේ. පොඩි අයිටම් වගේක් ඉතින් අපි කාලා බැලුවා කොහොම රස කියලා. හරි රහයි ඉතින්. ඊට පස්සේ මේ ඉතින් අවුරුදු දවස් ලබන්න කලින් දවස් රෑ, ඒ කියන්නේ 13 වෙනිදා රෑ. ඉතින් අනිවාර්යෙන් කියන්න ඕනේ මේ sugar level එක ඉහළම යන දවස් ටිකක්. ඩයට් ප්ලෑන් ෆලෝ කරන අය දන්නවා ඒ දවස්වල ඩයට් කරන්න අමාරුයි, කට පාලනය කරගන්නත් අමාරුයි, දිව පාලනය කරන්නත් අමාරුයි කියලා. ඉතින් කැවිලි මම නම් හදන්නේ අම්මලා තමයි හැදුවේ. එයා හැදුවා කැවුම් කොකිස් අලුවා. මම ඒව බලන් ඉන්න විතරයි. මම සාමාන්‍යයෙන් ඒවට කැමති නැහැ. ඒ කියන්නේ කන්න ආසයි, හදන්න හරිම කම්මැලි. ඊළඟ අවුරුදුත් කොහොමද කියලා කියාගෙන යන්න. මම හිතනවා ඔයාලත් මේ අවුරුද්ද ඇත්තරම මේ අවුරුද්ද ප්‍රශ්න තිබ්බට වෙන අවුරුදු වලට වැඩිය ඇඳුන්නේ නැහැ. සෙනඟ වැඩි. ඇඳුම් ෂොප් නිකන් ගම් අතරක් ඇවිල්ලා ගිහිල්ලා වගේ ඔක්කොම තේරිච්ච ඒවා තිබ්බේ. ඉතින් මම හිතනවා සෙනඟ මේ අවුරුද්ද හොඳින් සමරනවා ඇති කියලා. ඉතින් මේ අවුරුදු දවසේ උදේ මේ ඉතින් කැවිලි මේසේ කෑවට පස්සේ තමයි මට මතක් වුණේ වීඩියෝ එකක් ගන්න ඕන කියලා. ඊට පස්සේ හස්බන්ඩ්ගේ ගමේ තියෙනවා ඒ කියන්නේ විවාහක අවිවාහක. සාමාන්‍ය අපේ ගම්වල නම් තිබ්බේ නැහැ විවාහක අවිවාහක. යාළුවෝ ජොලියට කරන්නේ එල්ල මැච් එකක්. ඉතින් ඒකට ගියා බලන්න. ඒක කියන්නේ අවුරුදු නැකත් කරලා ඉවරලා කට්ටියම ගමේ කට්ටියම එකතු වෙලා එල්ල ගහනවා. එක මෙම්බර් කෙනෙක්ගෙන් ඉන්න ඕන ගානකට සහභාගී වෙන්න පුළුවන්. මෙම්බර් කෙනෙක්ගෙන් රුපියල් 200 ගානේ එකතු කරනවා. එතකොට සහභාගී වෙන එක මෙම්බර් කෙනෙක්ගෙන් 200 ගාන එකතු කරාම දිනම හම්බෙන ටීම් එකට හම්බෙනවා ඒ සල්ලි ටික. ඒක ලැබීමේ මොහොත කියන්නේ ඇත්තටම රතිඥා මුල් ගලනවා. ඉතින් අපි මන්ට දරුණ අවුරුද්ද වෙලා වැඩත් එක්ක ඒකේ රතිඥා දානකේ වීඩියෝ එකක් ගන්න. ඉතින් මේ පස්සේ දවසේ ෆැමිලි පාර්ටි එකක් දවස් තමයි මේ වීඩියෝ එක ගත්තේ. මේ ඊට පස්සේ තියෙන්නේ අවුරුදු 30ට ලෑස්ති වුණ විදිහ. මුලින්ම අපි ගන්න එක අවුරුදු 30 තියෙන ග්‍රවුන්ඩ් එක හොඳට සුද්ධ කරගත්තා. කියන අපි අනිත් වැඩ ටික කරනකම් පිරිමි ළමයි ටික ඊටිය සුද්ධ කර ඉන්දියා. ඉතින් අපිත් හවස ගියා නිකන් උදව්වක් දෙන්න. ඉතින් මේ කොළපත මම නම් ගිහිල්ලා පුංචි ගාල ගිහිල්ලා මට මතක නැහැ. මට හිතුණා මේ මල්ලිව දායන්. ඉතින් මම ආව දාන් ගියා.
ආයි අපිට ඒ අවුරුදු 24 පාටියක් තිබ්බා. ඉතින් ඒකට ගියා. ඊට පස්සේ ආපහු ඊට පහුවෙන්ද මට ඩේට් නම් හරියට මතක නැහැ. 14 ඉඳලා ඉතින් 19 වෙනකම් වෙච්ච වැඩ ටික තමයි. ඊට පස්සේ අපි ගමේ ගියා. අපේ මාමලා දිහා එයාලට වඳින්න ඉතින් අපේ ගමේ අවුරුදු 20 තිබ්බා. එතනට ටිකක් ඔළුව දාලා ඉතින් මේ අපේ චුටි බට්ටු දෙන්න. ඉතින් මේ අවුරුදු උත්සවයේ තෑගි මද පවුඩර් ටිකක් හදාගන්න ඕන වුණා. ඉතින් අපි ගියා තෑගි ටිකක් ගන්න. අපි කොළඹින් තමයි තෑගි ගෙනාවේ. මද පවුඩර් ටික ගන්න තමයි ගියේ. එහෙම තමයි ඉතින් අවුරුදු උත්සවයේ වැඩ ටික මේ යන ගමන් ගිහිල්ලා එන ගමන් තියෙන වැඩ මොනවද තව කරගන්න තියෙන්නේ කියන ඒව කතා කර තමයි අපි මේ එන්නේ. එන්නේ මොකෙක් කරිය? කවුද? උමේෂ්ලා මල්ලි නේද? උමේෂ්ලා මල්ලි. අර නම කියන්නේ අරුණි ඉන්න කට්ටිය බලන්න අරුණුන්නේ. සයින් කරා හේතුව තමයි මේ ගස් ලොබු ගෙඩියට ගණන් කරන් ගස් ලොබු ගෙඩියක් වුණා. ඉතින් ඒ වෙලාවේ මම කෝල් එකක අවශ්‍ය බඩුවක් ගන්න කියන ගමන් ඉතින් ඒක හින්දා මම ඒකේ වොයිස් ටික අයින් කරා. මෙතන විතරක් මම හිතනවා අයින් කරලා තියෙන්නේ. ඔව් මෙතන විතරයි මම අයින් කරලා තියෙන්නේ. ඉතින් හරිය ගස් ලොබු ගෙඩියක් හොයාගන්න ගෙඩි පහයම කඩන්න වුණා අපිට. ඔන්න තමයි අපි ගස් ලොබු ගෙඩි ටික කඩාගත්ත එක හොලවලා. නගින්න බෑනේ ළමයි. ඇත්තරම කිව්ව ඕකෙන්ද සද්ද වැඩි කරලා දාන්න කියන්නේ සවුන්ඩ් වැඩි කරලා දාන්න කියන්නේ කොහොද එන්නේ අරගෙන කියපන් ඒ ඔක දෙන්න ගමට වැහෙන්නද වැඩිම කරලා දාපන් මේක ආවලේ ඒක දෙන්න ගානවලන්න කිසිකට දෙන්න සවුන්ඩ් කරන්නේ අයියා අයින් යන්න
නෑ නෑ ඉස්සෙල්ලාම අපිට උඹලගේ අඩු එක ගන්න. චූටි හරි ලස්සන තරගයක්. දේවල්. ඔයාලා හරියට ගණන් කරන්න ඔය පස්ස වදිනා නිකන් එක්කෙනාගේ යාලා කොට ඈඩ් කරවන්න. අයින් වෙන්න දෙන්න අයින් වෙන්න. किसी गाना का तू दोना करके वटा 10 කරපුවා නම් එහෙම දුවන්න බෑ. Hari, Manitu, Manitu paling ඇවිල්ලා තියෙනවා. Manitu දැකලා නැහැ. Manitu මේ පැත්තෙන් තව එන්නේ. හවුද? පල්ලා. right. කො තරගිරේ නෑ තව. හරිද? ඉවරද? ඉතාමත් දක්ෂාන්තමින් ලිස්සනක
Right. හරි මොනවද පුතේ එහෙනම් දැන් ඔයා අද මෙතන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද පුතේ? Imanimu, asal mana